කොහොමද AI එකක් අපි කියන විදිහටම කිසිම අඩුපාඩුවක් නැතුව හරියටම රියලිස්ටික් වෙන විදිහට ඉමේජ් එකක් ජෙනරේට් කරන්නේ. ඇත්තටම කිව්වොත් AI එකක් ආව කිසිම අතීතයක් නැහැ. ඒ වගේම ෆොටෝස් ගබඩා කරලා තියෙන කිසිම කවඩ් එකකුත් නැහැ. මිඩ් ජර්නි වෙන්න පුළුවන්, නැනෝ බනානා වෙන්න පුළුවන්, ස්ටේබල් ඩිෆියුෂන් එකක් වෙන්න පුළුවන්. මේ කිසිම AI එකක් තමන් අදින ඉමේජ් එක දිහා දැකලවත් නැහැ. එහෙනම් කොහොමද මේ කිසිම මතකයක් නැති කිසිම දෙයක් දැකලවත් නැති යන්ත්‍රයක් ඔයා හිතන විදිහටම ඔයා කියන විදිහටම කිසිම අඩුපාඩුවක් නැතුව රියලිස්ටික් ඉමේජ් එකක් ජෙනරේට් කරන්නේ. ඉතින් මේක තේරුම් ගන්න නම් අපි ඉස්සෙල්ලාම මනුෂ්‍ය ඇස අමතක කරලා පරිගණකයේ ඇස් වලින් ලෝකය බලන්න පුරුදු වෙන්න ඕනේ. ඇත්තටම අපේ ඇස්වලට මේ තියෙන්නේ දම්පාට ලස්සන මලක් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ ලස්සන ගැහැල්ලමෙක් වෙන්න පුළුවන්. ඒ පරිගණකයට කිසිම හැඟීමක් දැනෙන්නේ නැහැ. පරිගණකයේ සම්පූර්ණයෙන්ම අන්ධයි. පරිගණකයකට පින්තූරයක් කියන්නේ තනිකරම දත්ත ගොඩක් විතරයි. සරලවම කිව්වොත් පරිගණකයේ දකින්නේ ටෙන්ස් එකක්. මොකක්ද මේ ටෙන්ස් එකක් කියන්නේ? අපි ඒක ඉස්සරහදී කතා කරමු. ඔයාට පුළුවන් නම් මම දැන් මෙතන දාන මේ පින්තූරේ ගලවලා බලන්න. ඔයාට පේන්නේ මේ පින්තූරේ හැදිලා තියෙන්නේ තට්ටු 3කින් කියලා. පළවෙනි තට්ටුවේ තියෙන්නේ රතු පාට දත්ත. දෙවෙනි තට්ටුවේ තියෙන්නේ කොළ පාට දත්ත. ඒ වගේම තුන්වෙනි තට්ටුවේ තියෙන්නේ නිල් පාට දත්ත. ඉතින් මේ හැම තට්ටුවකම තියෙන්නේ ෆොටෝස් නෙවෙයි. තියෙන්නේ ඉලක්කම්. 0 ඉඳන් 255ට යනකම් තියෙන මිලියන ගණනක් වෙච්ච ඉලක්කම්. එතන මිලියන ගණනක් ඉලක්කම් තියෙනවද? ඔව්. එතන තියෙන්නේ සංයෝජනයක්. 0 කියන්නේ තද කළු පාට. ඒ වගේම 255 කියන්නේ තද සුදු පාට. මේ අතරමැද තියෙන හැම අගයක්ම නියෝජනය කරන්නේ එක එක පාටවල තියෙන තීව්‍රතාවය ඉන්ටෙන්සිටි එක. ඉතින් AI එකක් ඉමේජ් එකක් ජෙනරේට් කරනවා කියලා කියද්දි ඇත්තට මෙතන සිද්ධ වෙන්නේ චිත්‍රයක් අදින එකක් නෙවෙයි. AI එක කරන්නේ මේ දැවැන්ත ත්‍රිමාන වගුව ඇතුලේ මිලියන ගණනක් වෙච්ච පික්සල් කොටු ඇතුළට අදාළ ඉලක්කම් ටික පුරවන එක විතරයි. ඒ දේ හරියට කරන්නේ කොහොමද කියලා ඉස්සරහට හරියම පිළිවෙලට අපි කතා කරමු. එතකොට මේක චිත්‍ර කලාවක්ද? නැහැ. මේක අතිශය සංකීර්ණ probability problem එකක්. ඒ කියන්නේ සම්භාවිතා ගැටලුවක්. AI එක හැම වෙලාවෙම හදන්නේ ගණිතමය වශයෙන් තිබිය හැකි රටාවක් හදන එක. පැටර්න් එකක් හදන එක. ඒ කියන්නේ AI එකකට මොනාලිසා කියන්නේ গুপ্ত හිනාවක් තියෙන කාන්තාවක් නෙවෙයි. AI එකකට මොනාලිසා කියන්නේ යම්කිසි ගණිතමය රටාවකට අනුව පෙරගැසුණු 0.255 අතර දෝලනය වෙන අංක සමූහයක්, න්‍යාසයක්, මැට්‍රික්ස් එකක්. හරි, මම දැන් ඉස්සෙල්ලා කිව්වා ටෙන්ස් එකක් කියලා වචනයක්. මොකක්ද මේ ටෙන්ස් එකක් කියන්නේ? අපි දැන් දන්නවා පින්තූරයක් හැදිලා තියෙන්නේ තනිකරම ඉලක්කම් ගොඩක් විදිහට කියලා. නමුත් මේ ඉලක්කම් නිකම්ම ගොඩ ගහිලා නැහැ. මේවා හැදිලා තියෙන්නේ හරිම පුදුම සහගත ගණිතමය ව්‍යුහයකට. මුලින්ම තියෙන්නේ තනි ඉලක්කම. මේකට කියන අපි ස්කේල් එකක් කියලා. AI එකකට නම් මේක තනි පික්සල් එකක්. මේක තමයි ආරම්භය. දැන් අපි මේ විදිහට ඉලක්කම් කිහිපයක් අරගෙන එක පේරියට තිබ්බහම අපිට ලැබෙන ඉලක්කම් ලයින් එකක්. මේකට කියනවා වෙක්ටර් එකක් කියලා. ඒ වගේම මේකට කියනවා පළවෙනි මානය කියලා. හරිද? ෆස්ට් ඩිමෙන්ෂන් එක කියලා කියනවා. දැන් මේ ලයින් කිහිපය එක පිට එක තිබ්බොත් අපිට ලැබෙන කොටු දැලක්. ගණිතයේදී අපි මේකට කියනවා න්‍යාසයක්. එහෙම නැත්නම් මැට්‍රික්ස් එකක් කියලා. එතකොට පරිගණකයක් black and white ෆොටෝ එකක් දකින්නේ මෙන්න මේ විදිහට. දිගක් සහ පළලක් විතරයි තියෙන්නේ. 2 dimension 2D ෆොටෝ එකක් විතර ළමයි දකින්නේ. නමුත් අපේ ලෝකේ කළුසුදු නෙමෙයිනේ. අපිට පාට ඕන. අන්න ඒ දේ තමයි කතාවේ වැදගත්ම වීරය එළියට එන්නේ. අපි ගන්නවා අර වගේ න්‍යාස තුනක්. රතු න්‍යාසය, කොළ න්‍යාසය සහ නිල් න්‍යාසය. මේ තුන එක උඩ එක තිබ්බහම අපිට ලැබෙන ඝනකයක්. අන්න ඒකට තමයි ටෙන්ස් එකක් කියන්නේ. ටෙන්ස් එක කියන්නේ මේකට දීලා තියෙන නම. ඉතින් ප්‍රශ්නේ මෙන්න මේකයි. කොහොමද මේ විදිය අජීවී ඉලක්කම් ගොඩක් එකතු වෙලා අපේ ඇස් රවටන්න පුළුවන් තරමේ තාත්වික රූප ජෙනරේට් කරන්නේ? අන්න එතනදී තමයි අපි මේ තාක්ෂණයේ හදවතට, එහෙම නැත්නම් ලේටන්ට් ස්පේස් කියන තැනට ඇතුල් වෙන්නේ. ලේටන්ට් ස්පේස් එකට සිංහලෙන් කියන්නේ සැඟවුණු අවකාශය කියලා. ඉතින් මොකක්ද මේ ලේටන්ට් ස්පේස් එක කියන්නේ? මේක තේරුම් ගන්න තියෙන ලේසිම විදිය තමයි මේ. ඇත්තටම මනුෂ්‍යයන් විදියට අපිට තියෙන විශ්වය සහ AI එකකට තියෙන විශ්වය වෙනස්. AI එකකට තියෙන විශ්වය තමයි අපේ ලේටන්ට් ස්පේස් කියලා කියන්නේ. හිතන්න මේ AI එකේ මුළු විශ්වයම අපි සිතියමකට ඇඳ කියලා. මේ විදියට සිතියමකට ගත්තොත් මේ සිතියමේ උතුරු පැත්තේ තියෙන්නේ බල්ලන්ගේ පින්තූර. දකුණු පැත්තේ තියෙන්නේ ගස්වැල් වල පින්තූර. නැගෙනහිර පැත්තේ තියෙන්නේ කාර් වල පින්තූර. මේ විදියට එකිනෙකට සමාන දේවල් මේ සිතියමේ එක ළඟින් පිහිටලා තියෙනවා. අපි කැට් කියලා ප්‍රොම්ප්ට් එකක් දුන්නොත් AI එක දන්නවා මේ සිතියමේ කොතනද පූසන් ඉන්න ප්‍රදේශය කියලා.
නමුත් මෙතන පොඩි රැවටීමක් තියෙනවා. ඇතරම මේ සිටියම මේ ලේටන් ස්පේස් එක කියන්නේ අපි සාමාන්‍යයෙන් සිතිමක් මේසකුඩ එරනවා වගේ 2D දෙයක් නෙවේ. අපි මනුෂ්‍ය විදියට අපිට පේන්නේ මාන 3යිනි. දිග පළල උස කියන මාන 3නේ. මේ 3D එක පවා මෙතනට අදාළ වෙන්නේ නැහැ. ඔයාලා ඇත්තටම හිතන්නේ AI එකක් වැඩ කරන්නේ මාන කීයක් එක කියලාද? ඔයාලට හිතන මාන ගාන අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම AI එකක් වැඩ කරන්නේ මාන 512ක් මාන 1024ක් වගේ අපි කාටවත් හිතාගන්න බැරි තරමේ සංකීර්ණ අධිමාන අවකාශයක හයි ඩිමෙන්ෂනල් ස්පේස් එකක ගණිතමය වශයෙන් ගත්තාම මේ හැම පික්සල් එකක්ම මානයක් බවට පත්වෙනවා. ඒ කියන්නේ හැම පික්සල් එකක්ම එක ඇක්සිස් එකක් එක අක්ෂයක්. මොකක්ද මේ අක්ෂයක් කියන්නේ? අපි දන්නවා 10 වසර ප්‍රස්ථාර පාඩම x සහ y අක්ෂයේ සහිත ප්‍රස්ථාර. ඉතින් x සහ y කියලා අක්ෂ දෙකක් නම් තියෙන්නේ අන්න එක මාන දෙකක තලයක්. ඉතින් මේ විදිහට එතන තියෙන අක්ෂ ප්‍රමාණය වැඩි වෙන තරමට එතන පිහිටිය හැකි මාන ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් AI එකක් පින්තූරයක් දිහා බලනවා කියන්නේ මාන ලක්ෂ ගානක් තියෙන අවකාශයක එක තිතක් දිහා බලාගෙන ඉන්නවා කියන එකට. මේක නිකම්ම ඩොට් එකක් නෙවෙයි. මේ ඩොට් එකට මේ තිතට විශාලත්වයක් තියෙනවා, දිශාවක් තියෙනවා. ඒ කියන්නේ මේ තිත දෛශිකයක්. දැන් ඔයාලා ඇහුවොත් ඇයි මේ තිත මෙච්චරටම වැදගත් වෙන්නේ කියලා? මොකද මේ ලේටන්ට් ස්පේස් එක ඇතුලේ දුරම ඉන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන මීටර්ස් වලින් නෙවෙයි. මෙතනම ඉන්නේ සෙමන්ටික් ඩිස්ටන්ස් එක. ඒ කියන්නේ සරල සිංහලෙන් කිව්වොත් අර්ථයේ දුර වගේ අර්ථයක් තමයි එන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ අවකාශයේ මේ ලේටන්ට් ස්පේස් එකේ එක ළඟ තියෙන තීත එකක් ගත්තොත්, දෛශික දෙකක් ගත්තොත් ඒ වගේ අර්ථය බොහොම සමානයි. උදාහරණයක් විදිහට බල්ලා සහ පූසා මේ දෙන්නා පිහිටලා තියෙන ඉතාමත් ළඟ මේ අවකාශය. මොකද මේ දෙන්නම සුළුතර සත්තු. හැබැයි බල්ලා සහ අයිස්ක්‍රීම් ගත්තොත් මේ දෙක අතර දුර ඉතාමත් විශාලයි. ඉතාමත් දුරින් තමයි පිහිටලා තියෙන්නේ. මොකද කිසිම සම්බන්ධයක් නැහැ බල්ලා සහ අයිස්ක්‍රීම් අතර. ඉතින් මෙතන තියෙන පුදුම හිතන ගණිතමය සංකල්පය තමයි අපිට පුළුවන් මේ අර්ථයන් එකතු කරන්න සහ අඩු කරන්න. හරියට අපි සංඛ්‍යා එකතු කරනවා අඩු කරනවා වගේ. සරල උදාහරණයක් ගත්තොත් මේ ලේටන්ට් ස්පේස් එක ඇතුලේ කින් කියන දෛශිකයෙන් මෙන් කියන දෛශිකය අඩු කරලා විමෙන් කියන දෛශිකය එකතු කරොත් AI එක ස්වයංක්‍රීයම යන්නේ කොතෙන්ටද? ක්වීන් කියන දෛශිකය ගාවට. මේ ගණිතමය සිද්ධාන්තයම පින්තූර වලටත් වළංගුයි. hina වෙලා ඉන්න මිනිස්යාගේ දෛශිකයෙන් ඒ මිනිස්යාගේ hinaව කියන දෛශිකය අඩු කරොත් AI එක අපිට දෙන්නේ ඒ මිනිස්යාම දුකින් ඉන්න ෆොටෝ එකක්. ඒ කියන්නේ AI එකකට මේ hinaව කියන්නේ කිසිම හැඟීමක් නෙවෙයි, මේ දැවන්ත අවකාශය තුළ තියෙන එකම එක දෛශිකයක් විතරයි. ඉතින් AI එකක් ෆොටෝ එකක් ජෙනරේට් කරනවා කියලා කියන්නේ අපි දෙන වචන, අපි දෙන ප්‍රොම්ප්ට් එක භාවිතා කරලා මේ අනන්ත ගානක් තියෙන මානයන් හරහා ගමන් කරලා අර සිටියමේ අර වචන වලට අදාළ වෙන ගණිතමය ලක්ෂ්‍ය හොයාගන්න එකට. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් හරි මේ අවකාශයේ ඕන තරම් ෆොටෝස් තියෙනවා නම් මම නිකම්ම රැන්ඩම් නම්බර්ස් ටිකක් ගහුවොත් මට මොකක්ම හරි ෆොටෝ එකක් එන්න ඕනි නේද කියලා. නමුත් එහෙම කරොත් ඔයාට ලැබෙන්නේ මෙන්න මේ ෆොටෝ එක. කිසිම තේරුමක් නැති නොයිස් එකක්. ඇයි එහෙම වෙන්නේ? මොකද අපි ඉස්සෙල්ලා කතා කරපු ලේටන්ට් ස්පේස් එක ඇතුලේ 99.999ක්ම තියෙන්නේ කිසිම තේරුමක් නැති හිස් අවකාශය. එහෙමත් නැත්නම් කිසිම තේරුමක් නැති මේ වගේ නොයිස්. බල්ලෙක් වෙන්න පුළුවන්, පූසෙක් වෙන්න පුළුවන්, මිනිස්සු මුණක් වෙන්න පුළුවන්. මේ වගේ තේරුමක් ඇති දේවල් තියෙන්නේ බොහොම කලාතුරකින්. සරලව කිව්වොත් මම මේ මුළු අවකාශයම එක කාමරයක් කියලා හිතුවොත් මේ කාමරයේ මැද තුනී කඩදාසියක් පාවෙනවා කියලා හිතුවොත් මේ පාවෙන තරමේ කුඩා කඩදාසියට තමයි තේරුමක් ඇති දේවල් තියෙන්නේ. අන්න ඒ කඩදාසියට. එහෙම නැත්නම් ඒ විශේෂ කලාපයට විද්‍යාඥයෝ කියනවා the manifold එක කියලා. ඒතර මේක තනිකරම කල්පිතයක්. හරිද? manifold කල්පිතය කියලා කියන්නේ. මොකද අපි මුළු විශ්වයම කාමරයක් කියලා හිතුවා. කාමරයට කොලයක් පාවෙනවා කියලා හිතුවා. අන්න ඒකින්ද මේක තනිකරම කල්පිතයක්. මේක ඔයාලගේ ඇඟට දැනෙන්න කිව්වොත් අපි ඉන්න සාමාන්‍ය විශ්වය ගමුකෝ. අපි ඉන්න සාමාන්‍ය විශ්වය අති විශාලයි. හැබැයි ජීවයේ තියෙන ග්‍රහලෝකයක් හම්බෙන්නේ ඉතාම කලාතුරකින්. අන්න ඒ වගේ තමයි මේ මැනිෆෝල්ඩ් කල්පිතය. ඉතින් AI එකට තියෙන සැබෑ අභියෝගය පින්තූර ඇදීම නෙවෙයි. AI එකට තියෙන අභියෝගය තමයි මේ මහා නොයිස් කියන්නේ සාගරයක් කියලා හිතුවොත් හරිද? මහා නොයිස් සාගරේ මේ මැනිෆෝල්ඩ් කියන දූපතට ගොඩ බහින එක තමයි ඒකට තියෙන අභියෝගය. ඔයා දෙන ප්‍රොම්ප්ට් එකට ගැලපෙන්න. ඒ වගේම ඔයාට බලන්න පුළුවන් තරමේ ෆොටෝස් තියෙන්නේ මේ තුනී මැනිෆෝල්ඩ් එක උඩ විතරයි. එහෙනම් කොහොමද අපි මේක හොයාගන්නේ? කොහොමද මේ නොයිස් එක අයින් කරලා මේකේ යට තියෙන මේ ෆොටෝ එක අපි මතු කරගන්නේ? අන්න ඒකට අපිට කාලය ආපස්සට කරකවන්න වෙනවා. අපි කලින් කතා කරද්දී දැක්කා
මේ ගනිතමය විශ්වයේ 99%ක්ම හැදිලා තියෙන්නේ කිසිම තේරුමක් නැති නොයිස් වලින් කියලා. එහෙනම් කොහොමද මේ අපිලිවෙල ඇතුලින් පිළිවෙලක් මතු කරගන්න? මේක තේරුම් ගන්න හරිම ලේසි. හිතන්න ඔයා බීච් එකේ ලස්සන වැලි මාලිගාවක් හදනවා. ටික වෙලාවකින් එක රැල්ලක් එනවා. මොකද වෙන්නේ? අර පිළිවෙලට තිබුණු වැඩි කර ටික විසිරලා යනවා. අන්තිමට එතන ඉතුරු වෙන්නේ නිකම්ම වැඩි ගොඩක් විතරයි. මේක හරිම ස්වභාවිකයි. හරිම ප්‍රැක්ටිකල්. මොකද මේ විශ්වයේ හැම දෙයක්ම ගලාගෙන යන්නේ පිළිවෙලට තියෙන තැන ඉඳන් අපිළිවෙල තියෙන තැනට. භෞතික විද්‍යාවේදී අපි මේකට නමක් දීලා තියෙනවා. ඒ කියන්නේ පිළිවෙලට තියෙන දෙයක් අපිළිවෙල වෙන එකට නමක් දීලා තියෙනවා. එන්ට්‍රොපිය කියලා. මම මේකට සිංහල නමක් මං හෙව්වා හම්බුනේ නෑ. පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න ඔයාලා දන්නවනම් එන්ට්‍රොපිය කියන එකට අදාළ සිංහල වචනය. එතකොට මටත් ඒක දැනගන්න පුළුවන්. කොහොම හරි මේ AI ටෙක්නොලොජි එකේ තියෙන මැජික් එක තමයි මෙන්න මේක. AI එකක් මේ විශ්වයේ තියෙන සාමාන්‍ය නීති වලට එරෙහිව යන්න තමයි උත්සාහ කරන්නේ. AI එකේ අරමුණ තමයි අර විසිරුණු වැලි කැර ටික ආපහු එකතු කරලා නැවතත් අර මාලිකාව හදන එක. හරියට මේ වීඩියෝ එකක් රිවර්ස් වීඩියෝ කරනවා කියන්නේ. ආපහු යන විදියට රිවර්ස් වීඩියෝ එකක් බලනවා වගේ. කාලය ආපස්සට කරකවනවා වගේ වැඩක්. ඉතින් කොහොමද මේක AI එක කරන්නේ? AI එකක් මේ දේ කරන්නේ මෙන්න මේ විදිහට. AI එකක් ඉස්සෙල්ලම කරන්නේ ඉගෙන ගන්න එක. ට්‍රේන් වෙන එක. ඒක ඉස්සෙල්ලම ලෝකේ තියෙන ලස්සනම පින්තූර මිලියන ගණනක් දිහා බලලා ඒවට ටිකෙන් ටික නොයිස් එක එකතු කරලා ඒ පින්තූර විනාශ වෙන හැටි ඉගෙන ගන්නවා. හොඳට පැහැදිලිව තියෙන රූපයක් ටිකෙන් ටික නොයිස් එක එකතු වෙලා බොඳ වෙලා යනකම්ම AI එක බලාගෙන ඉන්නවා. අපි මේකට කියනවා forward diffusion කියලා. ඩිෆියෂන් ඔය ඩිෆියෂන් කියන වචන මතක තියාගන්න. මොකද ඒක ඉස්සරහට ඕන වෙනවා. එතකොට ඩිෆියෂන් කියන්නේ විනාශ වෙන හැටි බලා සිටීම වගේ අර්ථයක්. දැන් AI එක දන්නවා කොහොමද පින්තූරයක් විනාශ වෙන්නේ කියලා මේ නොයිස් එක එකතු වෙලා. දැන් AI එක කරන්නේ මේකෙම අනිත් පැත්ත. ඒ කියන්නේ රිවර්ස් ඩිෆියෂන් එකක්. AI එක පටන් ගන්නෙම සම්පූර්ණයෙන්ම හිස් නොයිස් එකකින්. ඊට පස්සේ AI එක Taman ඉගෙනගෙන තියෙන ගණිතමය සමීකරණ භාවිත කරලා අර නොයිස් එකේ අනවශ්‍ය තැන් ටිකෙන් ටික ඉවත් කරනවා. මොනවද මේ ගණිතමය සමීකරණ? මම ඒව පැහැදිලි කරන්න යන්නේ නැහැ. මොකද ඒවා අතිශය සංකීර්ණ ගණිතමය සමීකරණ. මම ඒ වගේම කිහිපයක් මෙතන ස්ක්‍රීන් එකේ දාන්න. කැමති නම් ගිහිල්ලා ඒවත් අධ්‍යයනය කරන්න පුළුවන්. හරි. මේක ඇත්තටම මූර්ති ශිල්පියෙක් විසින් ගලක් ඇතුළෙන් ප්‍රතිමාවක් නෙලනවා වගේ වැඩක්. එක දවසක් මයිකල් ආන්ජෙලෝ මෙන්න මේ විදිහට කියනවා. මම දන්නවා මයිකල් ආන්ජෙලෝ එයාලා දන්නවා කියලා. මොකද එයා තමයි ලෝකෙ හිටපු හොඳම ප්‍රතිමා මූර්ති කලා නිර්මාණකරුවා. ඔහු කියනවා ප්‍රතිමාව දැනටමත් ගල ඇතුලේ තියෙනවා. මම කරන්නේ ඒකේ තියෙන අනවශ්‍ය කොටස් ටික ඉවත් කරන එක විතරයි කියලා. අන්න ඒ වගේ ඔයාට ඕන ෆොටෝ එක අර නොයිස් එක ඇතුලේ දැනටමත් හැංගිලා තියෙනවා. AI එක තමන්ගෙම මිලියන වාරයක් ප්‍රශ්න කරනවා මෙතන තියෙන මේ නොයිස් එක අයින් කරොත් මෙතන යටින් තියෙන පුළුවන් පින්තූරේ මොන වගේ එකක් වෙන්න පුළුවන්ද කියලා. අන්න ඒ විදිහට ටිකෙන් ටික පියවරෙන් පියවර මේ රූපය ඩීනොයිසින් කරද්දි, ඒ කියන්නේ නොයිස් එක නැති කරද්දි පුදුමයකට වගේ යටින් රියලිස්ටික් ෆොටෝ එකක් මතුවෙන්න ගන්නවා. දැන් අපි ඉන්නේ මේ ටෙක්නොලොජි එකේ තීරණාත්මක මොහොතේ. අපි දැන් දන්නවා AI එකක් ආව නොයිස් එක තියෙනවා. ඒ වගේම පින්තූර නිපදවන්න පුළුවන් ගණිතමය හැකියාවකුත් තියෙනවා. නමුත් අපි මේ විදිහට ප්‍රොම්ප්ට් එකක් දුන්නොත් a astronaut riding a horse in space. ඒ කියන්නේ අභ්‍යවකාශයේ අශ්වයෙක් පදින අජටාගානියෙක්ගේ ෆොටෝ එකක්. මේ විදිහට ප්‍රොම්ප්ට් එකක් දුන්නම AI එක කොහොමද දන්නේ අභ්‍යවකාශයේ කළු පාටයි ගගනගාමියගේ ඇදුම සුදු පාටයි කියලා. මේක වෙන්නේ පියවර 3කින් සිදුවන ඉතාමත් සියුම් ක්‍රියාවලියකින්. පළවෙනි පියවර තමයි ඔයා දුන්නු වචන ටික පරිගණකයකට තේරෙන භාෂාවකට පරිවර්තනය කරගන්න එක. මොකද AI එකට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඔයා ප්‍රොම්ප්ට් එක දුන්න ගම AI එකේ තියෙන විශේෂ කොටසක් ක්‍රියාත්මක වෙනවා. මේකට අපි කියනවා text encode එක කියලා. මෙන්න මේ කොටස ක්‍රියාත්මක වෙනවා. මේ text encode එකෙන් කරන්නේ ඔයා දුන්නු වාක්‍ය කෑලි වලට කඩන එක. මේ විදිහට කැඩිච්ච කෑල්ලකට කියනවා ටෝකන් එකක් කියලා. ඊට පස්සේ මේ හැම ටෝකන් එකටම අදාළව අපි කලින් කතා කරපු latent space එකේ තියෙන ජ්‍යාමිතික ඛණ්ඩාංකය හොයාගන්නවා. සරලවම කිව්වොත් astronaut කියන්නේ වචනයක් නෙවෙයි. AI එකකට නම් මේක ටික ඉලක්කම් පීඩියක් එහෙම නැත්නම් දෛශිකයක්. දැන් AI එක ගාව ඔයාගේ idea එක තියෙනවා. හැබැයි තියෙන්නේ වචන ගොඩක් විදිහට නෙමෙයි. තියෙන්නේ දත්ත ගොඩක් විදිහට. දැන් දෙවෙනි පියවර. AI එක ගන්නවා සම්පූර්ණයෙන්ම නොයිස් එක පිරුණු ෂීට් එකක්. මේක තමයි canvas එක. canvas එක කියන්නේ මොකද්ද? canvas එක කියන්නේ චිත්‍ර ශිල්පියෝ චිත්‍රය අදින්න කලින් ගන්න බෝඩ් එකට. දැන් මෙතනට එනවා මේ ක්‍රියාවලියේ ප්‍රධානතම මුලේ. ඒ තමයි the unit එක. එහෙම නැත්නම් noise predictor එක. මේ unit එක හැකින් බලනවා අර noise sheet එක දිහා. තව හැකින් බලනවා ඔයා දුන්න අර text numbers දිහා. අර prompt එක දිහා. ඊට පස්සේ unit එක මේ දෙක ගණිතමය වශයෙන් සසඳනවා.
යුනෙට් එක බලනවා මේ මනුස්සය ඉල්ලන්නේ ගගනගාමී. හැබැයි මේ කැන්වස් එකේ තියෙන තනිකරම නොයිස් එකක්. මේ යුනිට් එක බලනවා මේ නොයිස් එක ඇතුලේ ගගනගාමීකේ හැඩයක් හැංගිලා තියෙනවද කියලා. මේ වෙලාවේ AI එකට ලොකු රූපයක් පේන්නේ නැහැ. පේන්නේ පොඩි කනෙක්ෂන් කිහිපයක් විතරයි. දැන් තුන්වෙනි පියවර. මෙතනදී තමයි අතරම ෆොටෝ එක මැවෙන්නේ. යුනිට් එක බලලා කියනවා මේ මැද තියෙන පික්සල් ටික නම් ගගනගාමීට ගැලපෙන්නේ නැහැ. ඒක අයින් කරන්න කියලා නොයිස් එකෙන් චුට්ටක් අයින් කරනවා බලනවා. දැන් මේ නොයිස් එක අඩු වුණාම පින්තූරේ චුට්ටක් පැහැදිලි. හැබැයි තාම බොඳ වෙලා තියෙන්නේ. AI එක ආපහු මුලින්ම බලනවා දැන් නම් පොඩි හැඩයක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ අයිනේ තියෙන නොයිස් ටික අශ්වයට ගැලපෙන්නේ නැහැ. ඒක අයින් කරන්න කියනවා. මේ විදිහට AI එක තමන්ගේ ප්‍රෙඩික්ෂන් එක තමන්ගේ අනුමානය 20 පාරක් 30 පාරක් සමහර විට 50 පාරක් විතර නැවත සිද්ධ කරනවා. මෙන්න මෙතන තමයි අපි දෙන ගයිඩන්ස් එක වැදගත් වෙන්නේ. අපි දන්නවා ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින් කියලා දෙයක් තියෙනවා. ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින් කියන්නේ AI එකට අපි නීති දානවා මෙන්න මේ විදිහට වැඩ කරන්න. මෙතන පිට යන්න එපා. මේ විදිහටම වැඩ කරලා අපිට මේ විදිහේ තාත්වික රූපයක් ලබා දෙන්න කියලා හරියටම ප්‍රොම්ප්ට් එක ලියන්න ඕනේ. මේ ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින් ගැන තවට දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අපි ඒක ගැන වෙනම කතා කරමු. හැබැයි ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින් කියන්නේ බරපතල දෙයක් නෙවෙයි. ඊටමත් සරල දෙයක්. ඉතින් මේ විදිහට අපි දෙන ගයිඩන්ස් එක වැඩි කරොත් AI එක තමන්ටම නීති දාගන්නවා. හැබැයි අපි ගයිඩන්ස් එක අඩු කරොත් AI එකට පොඩි නිදහසක් ලැබෙනවා. අන්න එතකොට තමයි AI එක ටිකක් කලාත්මක වෙන්න ගිහිල්ලා ටිකක් පිස්සු නටන්නේ. අන්තිමට අවසාන පියවරට එද්දි අර මං ඉස්සෙල්ලා කිව්ව පියවර 50ක් විතර එන්න පුළුවන් කිව්වේ. මේ විදිහට සිද්ධ වෙලා අන්තිම පියවරේදී අර තිබ්බු සියලුම නොයිස් එක අතුරුදහන් වෙලා ඒ වෙනුවට අර ගණිතමය ඉලක්කම් වලට හරියටම ගැලපෙන පික්සල් ටික විතරක් තිරය මත ඉතුරු වෙනවා. අන්න ඒ ඉතුරුණ පික්සල් ටික දිහා ඔයා බැලුවම ඔයාට පේනවා අභ්‍යවකාශයේ යන ගගනගාමීයකව. එතකොට මේක මැජික් එකක් නෙමෙයි. මේකට කියනවා ඉටරේටිව් ඩීනොයිසින් කියලා. ඇත්තටම මේ නොයිස් කියන වචනයට සිංහල වචනයක් නැහැ. තියෙන්නේ ഘോഷාව කියලා වචනයක්. ඇත්තටම වෙන වචනයක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට මේ ഘോഷාව කියන වචනේ පාවිච්චි කරොත් ඉටරේටිව් ඩීනොයිසින් කියන එකේ සිංහල තේරුම තමයි ഘോഷාව අස්සින් අර්ථය පෙරා ගැනීමේ ක්‍රියාවලිය කියන එක. හරි. අන්තිමට අපි මේ තාක්ෂණයේ දියුණුව දැකලා ඇත්තටම පුදුම වෙනවා, බය වෙනවා. කොහොමද මේ යකඩ ගොඩක් කෝඩ් වගේක් මනුස්සෙක්ට හිතාගන්නවත් බැරි තරමේ රියලිස්ටික් ෆොටෝ එකක් අදින්නේ. මේ අන්සර්ට හිතන්න පුළුවන්ද? සමහර අය අහනවා මේ අන්සර්ට ආත්මයක් තියෙනවද කියලා අහනවා. මේ ප්‍රශ්නට උත්තරේ තමයි නැහැ කියන උත්තරේ. මොකද AI එකට පින්තූර අදින්න පුළුවන් වුණාට මේ AI එකට දැනෙන්නේ නැහැ මේ පින්තූරේ තියෙන ලස්සන. දුක කියන වචනේ ගණිතමය වගේ AI එකට හොයාගන්න පුළුවන්. හැබැයි AI එකට කවදාවත් දුක කියන දේ විඳින්න බෑ. එහෙනම් මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ඇත්තටම කිව්වොත් AI එකක් කියලා කියන්නේ දැවැන්ත කැඩපතක්. ඒක කරන්නේ අපි මනුෂ්‍ය විදිහට අවුරුදු දහස් ගානක් නිර්මාණය කරපු කලාව, සංස්කෘතිය සහ දැනුම වගේ දේවල් නැවත අපිටම පෙන්වන එක. අපි කලින් කතා කරපු ලේටන්ට් ස්පේස් එකේ තියෙන්නේ AI එකේ අදහස නෙවෙයි. ඒකේ තියෙන්නේ අපේ මනුෂ්‍ය ඉතිහාසයේ තියෙන සාමූහික මතකයන්. නමුත් දැන් මෙතන ලොකු බයක් තියෙනවනේ මිනිස්සුන්ට. ගොඩක් මිනිස්සු කියනවා AI එක කලාව විනාශ කරයි කියලා. ඇත්තටම මේ බය අලුත් දෙයක් නෙවෙයි. මීට අවුරුදු 200කට කලින් කැමරාව හොයාගත්තු කාලේ චිත්‍ර ශිල්පියෝ කිව්වේ අදින් පස්සේ නම් චිත්‍ර කලාව මලා කියලා තමයි. මොකද එක මිනිස්සෙක් පැය ගාණක් මහන්සිලා අදින දේ කැමරාව එක තප්පරෙන් කරා. ඒත් කැමරාව නිසා චිත්‍ර කලාව නැති වුණාද? නෑ. කැමරාව කරේ චිත්‍ර කලාව වෙනස් කරපු එක. චිත්‍ර ශිල්පියෝ මේ තාත්වික පරිසරය අදින එක නතර කරලා කැමරාවට කවදාවත් අහු කරගන්න බැරි හැඟීම් අදින්න පටන් ගත්තා. අපි කියන්නේ ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට් කියලා. ඉතින් අද AI එක කරන්නේත් ඒ දේමයි. AI එක අපිට අභියෝග කරනවා නිකම්ම ලස්සන පින්තූරයක් නම් දැන් මැෂින් එකකට උනත් අදින්න පුළුවන්. එහෙනම් මිනිස්සෙක් විදිහට ඔයාගේ ඇත්තම වටිනාකම මොකක්ද? උත්තරේ තමයි අරමුණ. ඉන්ටෙන්ට් එක. AI එකට පින්තූර මිලියන ගණක් වුණත් හදන්න පුළුවන්. ඒත් මම හදන්න ඕනේ මොකක්ද කියලා තීරණය කරන්න AI එකට බෑ. අර ප්‍රොම්ප්ට් එක, අර මූලික අදහස එන්න ඕනේ මිනිස්සෙක්ගෙම විතරයි. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ AI එක සම්භාවිතාව, එන්ට්‍රොපි එක සහ දත්ත කියන දේවල් එකතු වෙලා හැදෙනු අලුත් පින්සලක්. අලුත් පේන් බ්‍රෂ් එකක්. මේ පින්සල පාවිච්චි කරලා අපි අදින්නේ අලුත් ලෝකයක්ද නැත්නම් අපේ කලාම විනාශ කරගන්නවද කියන එක තීරණය වෙන්නේ AI එකක් මත නෙමෙයි. ඒක තීරණය වෙන්නේ ප්‍රොම්ප්ට් එකට ටයිප් කරන ඔයාගේ අතේ. ඉතින් දැන් ඔයාලට දල අදහසක් ඇති AI එකක් කොහොමද ඉමේජ් එකක් ජෙනරේට් කරන්න කියලා. ඇත්තටම මීට වඩා ගැඹුරු සංකීර්ණ ගණිතමය සංකල්ප ගොඩක් හරහා යන ගමනක් මේක. මම මේ උඩින් සරලව තමයි පැහැදිලි කරේ. ඒ වගේම ඔයාලා දන්නේ නැත්නම් AI එකක් කොහොමද වීඩියෝස් හදන්නේ, AI එකක් කොහොමද සින්දු හදන්නේ කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ඒකටත් වීඩියෝ එකක් කරමු. එහෙනම් හොඳට හිතන්න මේ විකේතන